කොහොමද ඉතින් යාළුවනේ? අපි අද වැවට මාළු අල්ලන්න ආවා. කොල්ලෝ ටික හරිය මරන වැඩ. දෙයි නම් බිලි පිට දාගෙන ඉන්න ඉතින් එකකත් අහුුනේ නෑ තාම. ඕකේ. අදහස් වෙනස් කරා. යාළුවනේ මියරක් කිව්වා. මේ වැවේ මාළු නෑ මේ වැවේ ඉන්නේ හරක්. ආයෙන්න එපා හමු වෙන්න මේ අනාතුරු අයියා නෑ හිතේ විඳවන්න නිරතුරු ඩෝපින් වගේ මාළු. සංක්‍රමණය වෙන ඩෝපින් වගේ මාළු තමයි අපිට. මේක කිව්වට තරහ ගන්න එපා. ඉතර අපි හිටියා බොහොම සන්තෝෂෙන්. ඔව් බොහොම සන්තෝෂෙන්. මේ සුන්දර රටේ යකඩ තමයි අපි බිස්නස් කරුවා. අපි ඔක්කොම එක සහෝදරයෝ වගේ. අයියා කට්ටිය කල්ලන්නේ දලක් ගන්න. අල්ලන් ගියා වල ටික. අල්ලන්නේ ඉතින් අර දලක් ගන්න හේන අර රූපයක් ගන්න කඩි ගහලා අල්ලන්නේ කොරඩි මේ ගියා. ඒවාලේ දින්නේ දලක් ගවුණා හරිනේ. දලක් ගෙන් කඩි ගහලා කොතුම හේරම බයවල යවලා අයියෝ. දලවල කඩතවරිය අනිත් බදලා ගන්න. අපි නම් මේ ආතල් එකට දාගෙන ඔතන කිව්ව චවල අපි මාළු සීන් එක ගැන වැඩි දන්නේ නැහැ අපේ මාළු වෙන තමයි දැන් කිව්වේ මේ මාළු කල්ලන් ගියේ කියලා මාළු වෙන දැලට කියලා. දැල් ගාලා අල්ලපු ඉන්න අපිට මාළු අල්ල ගන්න වෙන්නේ නෑද? ඉතින් දැල් ගාලා අල්ලපු ඉන්න. කරන් දැන නම් අපි උත්සාහ කරමු. try and try you can try. 71 වතාවක් මට අගමැති වෙන්නට ආරාධනා කරා. දින 52 කුමන්ත්‍රණය තුළ 71 වතාවක්. අතව තමයි මම පිට දාගෙන යන්නේ උදේ ඉඳන්. අපි පාන්දර 6ට ආපු එකනේ. තාම එක මාළු එක්කත් නැහැ. නමුත් අපි උත්සාහය අතාරින්නේ නැහැ. දිගට මාළු අල්ලනවා. මාළු මේ වගේ ඉන්නවා. ඉතියට ආව වෙන්නේ. දැන් මාළු දෙන පැත්තට යවමු. මාළු කියන්නේ ඉතින් රස කෑමක් තමයි. මොන හිටුවා? කොටනවා. අල්ලලා මේකට අල්ලන්න. උතර අල්ලන්න. අනවා. ඔව්. මාළු නම් පොලේ කියන්න දෙයක් ඇත්තෙම නෑ. මාළුත් නෑ. දැන් ඉතින් අපිට වෙලා තින්නේ මාළු ටික සල්ලි වලට හරි අරන් ඉන්න. මාළු නේ අපි හිතන් ඉන්නේ ඉබ්බෝ අල්ලන්න. මරාගෙන කාපියෝ. මාළු වැඩන්නේ. දැන් අපි කොහොම හරි අපි කට්ටිය කතා වෙලා එක තීරණයකට ආවා. මේ මාළු කොටන අල්ලන්න බෑ. කරගෙන. ඇයි මේ මාළු කොටන අල්ලන්න බෑනේ ඔය. මට හිතන වෙලාවට බහැලා බලන්න මාළු ඉන්නවා. අපි ලොකේෂන් එක මාරු කරන්නේ නැද්ද මෙතන මාළු අහුවෙන්නේ නැහැ. අඩි තින් දියසේ වල කඩනවා මාළුන්ට කවන්න. ගල් වල යන්න හදන්නේ මේ මාළු අල්ලන්න. ටිකක් වීඩියෝ වෙලා නැහැ. අඩේ ඉන්න. මෙන්න රත්තරයි යාළුවනේ. අඩෝ. මාර view එකක් තියෙන්නේ. අර මුළු වෙල් ආයම අස්සද්දුවේ අපි. අස්සද්දුවේ අපි නේ තනියෙන්. කියලා දිම ලහන්න එපා එයාට පිස්සු මේ වෙල් ආය. එයා පැත්ත තියෙන ලොකු තාත්තා එක. දවට කන්න ඉතින් බනිස් කියන්න හදන්නේ. අපි කසුනේ ගියා බනිස් කියන්නේ. මෙතන තිබ්බ මේ එක. බනිස් කන්නාද? මාළු නෑ. හොදන්නේ. මාළු නෑ. A few moments later.
ගසීනේ. මාළු වලන්නේ මෙතන මාළු ඉන්න සෑහෙන්න. ඉහි තඩි මාළු. දැන් ඔය බලන්න පුළුවන් අපි අල්ලුවන් පස්සේ එක්ක ලොකු මාළු දින්න විතර කියලා. වරල යන්න. යන් එහෙනම්. බලමු මොකක්ද දෙන්නේ. ඒ අත දීපන්. මේක තමයි ඉතින් යාළුවනේ අපේ පොට් එක. මාළු වලන්න යන්නේ. පොල්ල මොකද? අපි දැන් කන්න හැදුවේ. උඹ බඩ කන්න බනිස් තියනවාද ඕන තරම්? ලෝ බජට්. ඕ බජට්. තියෙන හැටි තමයි ඉතින්. බංකර් ජීවිතයේ රංගනාදී දෙන්නේ. අනේ පටන් ගමු. ඉතලා බයිස් කාලා පටන් ගමු. මාල් නැතුණාට අපිට කන්න ඕන තරම් බනිස් තියෙනවා. ඒක කොහොම තරම් කිව්වට ඕන තරම් මම තරක් නැහැ තියෙන්නේ. අපිට මාල් වල පුළුවන් බනිස් කන්නත් පුළුවන්. මම යාළුවනේ බනිස් කාලා පටන් ගන්නවා. මිනිස්සු බත් කනවා දැකලා තිබුණාට බලන්නවා මේ විදිහට මල පෙරේතකමෙන් බත් කන මිනිස්සෙක් දැකලා තියෙනවද කියලා මීට කලින් බලන්නකො ටෙනිස් බෝල් එකටත් වඩා පත බත් ගුලියක් අතේ ගුලි කර කර ඉන්න ගමන් ඒක එකෙන්ම කටට ඔබා ගන්න හැටි යකෝ මේ මිනිස්සු අපි එක වේලකට කන බත් එක කටකට කනවනේ කොච්චර කෑවත් බලන්නකො මිනිහාගේ ඇඟේ හැටි නිකන් හුඹෙන් ඇදලා ගත්තා වගේ ඒ කාලේ චීනට කොටි ගහනකොට අපි හැංගිලා හිටියේ මේකේ තමයි කොටි ගහලා අපි මේක ඇතුළටලා හොඟ දවස් හිටියා ඒකත් මේ බනිස් කකා මේ පැත්තේ මෙහාට මේ ටොනැටෝ එකක් ඇවිල්ලා ඔක්කොම විනාශ වෙලා තියෙන යාළුවනේ. ගන්න දෙයක් නැහැ. මොතෙන් තමයි මාළු වලන සුදුසුම ස්ථාන. අදගෙන යමු. මාළු අල්ලන්නේ අබ වෙන්න බෑ. Lindo. Natin yan na yun. මාළු වලන්න මාළු නෑ. අපි යන්න යන්න වෙන්නේ. මාළු. මාළුවෙක්. ලොකු මාළු. මේ මාළු තින්නවා. හැබැයි ලොකු මාළු තමයි ඇල්ලුවේ. A few inches later. පොළවේ කටාර අවුවේ